එතකොට ඒ ඩිස්කවුන්ට් එක ඔයාලගේ අයිටම් එකට ඇඩ් වුනහම සමහර වෙලාවට 6000 ගණන් වල තියෙනවා 2000 ගණන් වලට ගන්න පුළුවන්. ඒ විදිහට එක එක ඩිස්කවුන්ට් තියෙනවා. ඕනනම් ලයිව් ඒජන්ට් කෙනෙක් එක්ක chat කරන්න ඔයාලට පුළුවන් එක රික්වෙස්ට් කරන්න. හරිද? එතකොට ඔයාලට එහෙම ඔයාලගේ ප්‍රශ්නේ යාලට කියලා ඒක විසඳ ගන්න පුළුවන්. ඔයාලගේ එක ස්කයිනෙට් එක හරහා එවන්න කියන්න හැමෝඩ එකක්ම. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සයින් කරන්නේ මේ ස්කයිනෙට් එකට. නැත්නම් එක්සෙල් නම් ඒකෙත් ඔයාලට හරියන්නේ ලාර්ජ් එක්සෙල්. සාමාන්‍යයෙන් ගද්දි අනිවාර්යයෙන්ම සයිස් ගයිඩ් එක බලලා ගන්න. මොකද එවුම ගන්න තියෙන්නේ. මේක හොඳයි සාමාන්‍යයෙන්. මම ගත්තට පස්සේ ඒක මේ වෝල් එකේ ඇලවුවම තනිකර නිකන් බොඳ වෙච්ච රූපයක් විතරයි පේන්නේ. ඒ හින්දා ස්ටිකර් මිරර්ස් තිබ්බොත් ගන්න එපා. ඒව මෙලෝ වැඩක් නෑ. හයි කොහොමද ඔයගොල්ලන්ට හැමෝම ගොඩක් ඔන්නියද කියලා හිතුණා. ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම ආයෙත් දෙමු එකේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මම එකපාරක් අපේ YouTube එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා. මොන වගේ වීඩියෝ එකක්ද ගන්නවද කියලා. ඉතින් ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බා දෙමු එකේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම හිතුවා මේ පාර දෙමු එකේ වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. අද පොඩක් වෙනස් වීඩියෝ එකක් තමයි මම කරන්න හිතන් ඉන්නේ. මොකද කලින් අන්පැක් කරන වීඩියෝස් නේ කරේ. මම හිතුවා මේ පාර මගේ ඕඩර්ස් කලින් මාස දෙකකට විතර කලින් මගේ මට මතක නැහැ කී වෙනි එකද කියලා. මම හිතන්නේ 5 6 අන්න ඒ වගේ වෙන්න ඕනේ. කොහොම හරි මම ඒක මාස දෙකකට කලින් අන්පැක් කරලා මම යූස් කරලා දැන් මේ වීඩියෝ එක කරලා මාස දෙකකට පස්සේ මම ඒක පාවිච්චි කරලා බලලා ක්වොලිටි එක කොහොමද කියලා තමයි ඔයාලට කියන්නේ. හරිද? එතකොට ඒක ප්‍රයිස් එකත් එක්ක බලද්ද ඒ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි තව මම කලින් වීඩියෝස් වල කියලා නැති ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන මමත් මේ ළඟදී තමයි ඒක ගැන අප්ඩේට් උනේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නවා කියලා. ඒකින්ද දිගටම රැඳිලා ඉන්න මම එකටම මොකක්ද අයිටම්ස් මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන අන්තිමටම මම කියන්නම් අපි කොහොමද මේකේ ප්‍රොමෝෂන්ස් මොනවද එතකොට කොහොමද ඩිස්කවුන්ට් එකක් අපි අරගන්නේ වගේ දේවල් මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම කියන්න. හින්දා දිගටම රැඳිලා ඉන්න. එකටම බලමු මම මොනවද ගත්ත අයිටම්ස් කියලා. මම කලින් කිව්වා වගේ මේ මම මාස දෙකකට විතර කලින් තමයි මේවා දැම්මේ. මම එකටම වෙනනම් මම ගත්ත ෂූස් දෙකක්. මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ මේකේ ක්වොලිටිය ගැන කිව්වොත් එimhe මේකත් මාර ක්වොලිටිය. මොකද දැන් මම මාස දෙකක් විතර තිස්සේ තමයි පාවිච්චි කරන්නේ. මොනවත් තාම වෙලා නැහැ. මෙතන මේ මෙතන ඔයාලට පේන්නේ නැති මෙහෙම තමයි අඩිය තියෙන්නේ. ටිකක් අර මේ පොඩ්ඩක් මේ වෙලා තියෙන්නේ මම පාවිච්චි කරපු හින්දා. මේකට මොනවත් තාම අවුලක් වෙලා නැහැ. මම මේක හොදනවත් එක්ක එහෙම මොනවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. අර මේක ඇතුළ කැලෙන් ටිකක් අර බූල් ඇදෙන ගතියක් තියෙනවා. නේද? ඒක එහෙම ලොකුවට අවුලක් නැහැ. මේකේ ප්‍රයිස් එකක් තුනේ 1200 ගණක් හරි අන්න ඒ වගේ ගණක් උනේ. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් මට දාන්න පුළුවන් නම් දාන්නම්. කොහමද මේක ප්‍රයිස් එකනේ 1200 ගණක් වගේ තමයි මට මතක විදියට මේ කොහමද මේක හොඳ අයිටම් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ලිපර්ස් වල සයිසස් හොයාගන්න එක ගැන මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අර අපේ මහපට ඇඟිලි තියෙන මහපට ඇඟිලි ඉඳන් අපේ විල්ම ගාවට වෙනකම් මේ වගේ දිග ඩ්‍රිලක් අරගෙන මේකේ බිඳුවේ ඉඳලා ඔයාලගේ අඩිය කීයද කියලා බලන්න. මගේ සමාන 24 තියෙන. එතකොට ඔයාලගේ සයිස් ගයිඩ් එකට ගියාම තියෙනවා දැන් සෙන්ටිමීටර් 24 නම් මගේ සෙන්ටිමීටර් 24. එතකොට සෙන්ටිමීටර් 24 නම් UK සයිස් එකෙන් 4.5 අන්න ඒ රේන්ජ් එක තමයි යන්නේ. එතකොට ඒක සිලෙක්ට් කරපුවාම ඔයාලට හරි සයිස් එක එනවා. හරිද? එතකොට සමහර වෙලාවට ඒගොල්ලෝ ඉන්චස් වලින් දාලා තියෙනවා නැත්නම් සෙන්ටිමීටර්ස් වලින් දාලා තියෙනවා. අපිට ඕන නම් ඒක සෙන්ටිමීටර්ස් වලින් ගන්න පුළුවන්. එතන ක්ලික් කරන්න තියෙනවා මේ අපිට ඕන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ ස්ලිපර්ස් දෙක නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊළඟට මේක මේ ලිප් බාම් එකක්. මේක නම් එච්චර වැඩක් නැහැ. ඒක දෙන්න පුළුවන් 10න් දෙකක් විතර. ඒක වැඩක් නැහැ. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මට මතක නැහැ මේක ගාන කීයද කියලාවත්. මේක බෑ. ඊළඟට ලිප් ලයිනර් එකක්. හරිද? අන්දම් පෙනේ දාන්න. වීඩියෝ එකට පේන්න හැබැයි මේක අවුලක් නැහැ. ඒක හොඳයි. මේකට තුනේ පොඩි ගානයි මේකත් එක්ක මම ලිප්ස්ටික් එකකුත් දැම්මා. ඒක මේ මම හොයාගන්න විදිහ නැහැ. හිත වෙලාද කොහෙද?
ඒකේ මගෙන් අහලා තිබ්බේ කොස්මෙටික්ස් දේවල් එහෙම මේ හොඳයිද කියලා. ඔය ලිප්ස්ටික් නම් සාමාන්‍යයෙන් හොඳයි කියලා පාවිච්චි කරපයි කියලා තියෙනවා. ලිප්ස්ටික් වර්ග හැබැයි ලිප් බාම් නම් මට එච්චර සෙට් වෙන්නේ නැහැ. ආයි මං ගත්ත අයිලයින් නෑ අයි බාම් එක. අයි බාම් එකේ මේ අයි බාම් එක මේක ගත්තේ මේ ඇස් යට කළු වෙන වලට මෙහෙම ගන්න තියෙන්නේ. මේක හොඳයි සාමාන්‍යයෙන් ඇස් යට කළු වෙන වලට. මේ තියෙන්නේ අයි බාම් එක. මම මේකේ මේවල ලින්ක් එකක් එහෙම ඕන නම් එහෙම මට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මම පුළුවන් වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ ගොඩක් අයිටම්ස් තියෙන හින්දා ටිකක් අමාරුයි ඒක කරන්න. ඉතින් මේ මම පෙන්නන අයිටම්ස් වලින් මොකක් හරි වලට ඕන නම් ලින්ක් එක මට කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒක වලට රිප්ලයි එකක් දාන්නම්. ඊළඟට මගෙන් ගිය පාර වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා තිබ්බා මේ ඇඳුම් හොඳයිද ඇඳුම් වල සයිස් එක කොහොමද සිලෙක්ට් කරන්නේ එහෙම දේවල්. හැබැයි ඒකට රිප්ලයි කරන්න මම කලින් ඇඳුම් ඕඩර් කරලා තිබ්බේ නැහැ. හැබැයි මේ පාර මම දෙකක් දාලා බැලුවා. එකටම දෙකක් දාලා බැලුවේ මට ෂුවර් එකක් තිබෙන්නේ නැහැ මේක හොඳ වෙයිද කියලා. ඉතින් ඇත්තටම හොඳයි. හැබැයි සයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. සයිස් එක මම ඒක මැනලා බලලා අරගත්තත් පොඩි වෙනසක් වෙලා තියෙනවා. මං ඔයාලට පෙන්නනම් ඇඳුම් දෙක මොකද්ද කියලා. මේ විදිහට තමයි ඒක එන්නේ. හරිද? මේ විදිහට තමයි පැකිං එක තියෙන්නේ. මේ තියෙන එක ෆ්‍රොක් එකක්. මේක මම මෙහෙම පෙන්නුවට පේන්නේ නැතුවේ මම මේගොල්ලෝ දාලා තිබ්බ ෆොටෝ එකේ ෆොටෝ එකක් දාන්නම්. මේක මම දැම්මේ ට්‍රිපල් XL තමයි අරගේ තිබ්බ අඩුම සයිස් එක. එතකොට මම මේක සයිස් එක බලද්දී සාමාන්‍යයෙන් මම අඳින්නේ XL නැත්තම් large. එතකොට මේක ට්‍රිපල් XL. මගේ අතින් පොඩි වැරද්දක් කරලා තියෙනවා. කොහොම හරි මේක වල ෂේප් එකේ ඇඳ ගන්න පුළුවන්. හැබැයි ටිකක් ලොකුයි. අනිත් ඇඳුම අඳින්නම බෑ ඒක හැම ලොකුයි. මේ තියෙන අනිත් එක අරක මැටීරියල් එක හැම මාරු හොඳයි. ඊළඟ එක මේකත් මේ මැටීරියල් එක නම් මාරම හොඳයි. අර හරිම කම්ෆර්ටබල්. මේක ඔයාලට මම මෙහෙම පෙන්වන්න පේන්නේ නැහැ. මම මේකේ ෆොටෝ එක දාන්නම්. කොහොම හරි ඒකෙත් මම ට්‍රිපල් XL ගත්තා. ඒක හැබැයි අඳින්නම බෑ. ඒක ඉස්සරහින් ලස්සනයි. හැබැයි පිටපස්සෙන් මාර ලොකුයි. ඒක අඳින්න බෑ හින්දා. ඇඳුම් වල සයිස් එක සිලෙක්ට් කරද්දී මම නම් සිලෙක්ට් කරන්නේ මේ විදිහට අර මේකක් අරගෙන දැන් ඒකේ ගොඩක් වෙලාවට ඉන්චස් වලින් නැත්නම් සෙන්ටිමීටර්ස් වලින් තියෙන්නේ. මේක තියෙන්නේ ඉන්ච් වලින්. එතකොට ඉන්ච් වලින් ගන්න එක ලේසි මට නම්. ඒ හින්දා මම මේක අරගෙන දැන් හිතන්නකෝ ඒගොල්ලෝ අර මෙහෙම සයිසස් මේ මාක් කරලා දාලා තියෙනවා. මගේ එක්ස්පීරියන්ස් එක අනුව කිව්වොත් එහෙම ඔයා අඳින සාමාන්‍යයෙන් large නැත්නම් XL නම් ඒකෙත් ඔයාලට හරියන්නේ large XL. සාමාන්‍යයෙන් ගද්දි අනිවාර්යයෙන්ම මේ size guide එක බලලා ගන්න. මොකද ඒ වුණාට මෙහෙම කොට දැන් double XL triple XL වලත් වෙනස් වෙන්න පුළුවන්. ආයේ මම ඩෙනිම් වගේක් ඕඩර් කරා. මේ ඒක තමයි ඇවිල්ලා නැහැ. ඒක ආවහම කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. මොකද මම දැක්කම සාමාන්‍ය ලංකාවේ ඩෙනිමක් ගන්න ගියාම රුපියල් 5000 3000 ඒ වගේ රේන්ජ් එකේ නෑනේ. හැබැයි මේක 2500 ඉඳන් අපිට ඩිස්කවුන්ට් ඇඩ් කරලා ඩෙනිම් ගන්න පුළුවන්. මම ඔයාලට ඉස්සරහට කියන්නම් කොහොමද මේ ඩිස්කවුන්ට් එක ගන්න කියලා. කොහොම හරි ඩෙනිම් එහෙම හොඳයිද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. මගේ ඊළඟ ඕඩර් එක ආවම ඉතින් ඇඳුම් වල සයිස් එක සිලෙක්ට් කරගන්න කොහොමද කියලා මට දැන් ඔයාලා දන්නවා කියලා මම හිතනවා. ඊළඟට ඔයාලා දකින්න ඇති දැන් මේකේ තියෙනවා ට්‍රැවලින් බෑග් එකක්. මේ තියෙන්නේ ට්‍රැවලින් බෑග් එක. මේක මං කිව්වා මාස දෙකකට කලින් ගත්තේ. මේක හොඳයි. සාමාන්‍යයෙන් ගොඩක් දේවල් දාන්න පුළුවන් එකපාර. ක්වොලිටි එකත් හොඳයි. තාම මොනවත් වෙලක් නැහැ. අරගෙන යන්නත් ලේසි. මේක
ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ මේක හොඳයි. මම මේවල ගණන් වල මතක නැහැ අතන ප්‍රයිස් එක කොහොමද කියලා. මේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම් ප්‍රයිස් එක. එතකොට තව කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා මේකේ මේ ජුවෙලරි අයිටම්ස් එහෙම හොඳයිද කියලා. මගේ එක්ස්පීරියන්ස් එක අනුව කිව්වොත් එහෙම ජුවෙලරි අයිටම්ස් වල දානවා නම් එහෙම ඒකේ ගොඩක් වෙලාවට තියෙන සිල්වර් ගෝල්ඩ් නේ. එතකොට මේ දානවා නම් එහෙම සිල්වර් එකෙන් දාන්න. මොකද ගෝල්ඩ් එකෙන් ගත්තොත් එහෙම අර කලර් එක ෆේඩ් වෙලා ඒක කළු වෙනවා. හැබැයි සිල්වර් එකෙන් ගත්තොත් එහෙම ඒකට මොනවද අවුලක් වෙන්නේ නැහැ. මම පෙන්නන්න මම ගත්ත මේක සෙට් එක. මේකේ දෙකක් මේ මගේ අතින් තමයි මේක නැති වෙලා තියෙන දෙකක්. හරිද? ඔයාලට පේනවා ඇති මේකේ මොනවද ඒ කලර් එක ෆේඩ් වෙලාවත් මොනවත් වෙලා නැහැ. මේකත් වගේම තියෙනවා. මේකත් මාර කියුට්. මම හිතන්නේ මේක රුපියල් 200 ගණන් දුන්නේ මට මතක නැහැ හරියටම. මේ ඉතින් ඔයාලා වගේ ජුවෙලරි අයිටම්ස් ගන්නවා නම් එහෙම සිල්වර් කලර් එකෙම ගන්න. මොකද මම ඔයාලට පෙන්නනම් ගෝල්ඩ් එකෙන් ගත්ත එකක්. මම ඔයාලට කිව්වා වගේ අර ගෝල්ඩ් එකෙන් දැම්මොත් එහෙම මම කියවනේ වර කළු වෙන බලනවා කියලා. ඉන්න මම ඔයාලට මේකක් පෙන්නන්නම්. මේ ඔයාලට පේනවා ඇති. මම හිතනවා පේනවා ඇති කියලා. හරිද? ඒකේ මේ තනිකර කළු වෙලා තියෙන එක පාවිච්චි කරන්න බෑ. මම ඒක අරගත්තට පස්සේ එකම එක දවසේ දැම්මේ මේක කළු වුණා. ඉතින් ඔයාලා වගේ දේවල් ගන්නවා නම් එහෙම සිල්වර් කලර් එකෙන් ගන්න. මේක නම් ඉතින් හොඳයි. හරිද? මේක රිකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒක ලස්සනයිත් එක හරිම කියුට්. ඊළඟට මෙන්න මේ බෑග් එක. මේක මෙහෙම තියෙන්නේ. මේක ගියේ 1200 ගානයි. මේකත් හොඳයි. මේක මාර ක්වොලිටි. මේ තියෙන්නේ ඇතුළේ මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ටිකක් පොඩි සාමාන්‍යයෙන් ලොකු පර්ස් එකක් දාන්න බෑ. හැබැයි ෆෝන් එකයි චූටි වලට් එකක් නම් දාන්න පුළුවන්. මේකත් හොඳයි. ඊළඟට ඔයාලා දැකලා තියෙනවද දන්නේ තෙමු එකේ තියෙනවට මිරර් ස්ටිකර් එකක්. ඒකේ මේ 16 pieces තිබ්බා. ඒ කියන්නේ ඒකේ ෆොටෝස් එහෙම මම රිවිව්ස් එහෙම බලලා ගත්තේ. රිවිව්ස් බලුවත් ඒගොල්ලෝ ෆොටෝස් දාලා දිනවා කට්ටිය මේ ලස්සනට පේනවත් එක්ක. හැබැයි මම ගත්තට පස්සේ ඒක මේ වෝල් එකේ ඇලවුවම තනිකර නිකන් බොඳ වෙච්ච රූපයක් විතරයි පේන්නේ. හින්දා ස්ටිකර් මිරර්ස් තිබ්බොත් ගන්න එපා. ඒව මෙලෝ වැඩක් නැහැ. ඒව ගන්න එපා. මේ තියෙන්නේ මේ ටික. හරිද? ඔයාලට වෙනවද මේ ස්ටිකර් එකක් තියෙන්නේ. ඒක බෝල් එකේ යලවලා මෙන්න මේ කැල්ල ගලවන්න තියෙන්නේ. හරිද? මේ කැල්ල ගලවන්න තියෙන්නේ. එතකොට තමයි පේන්නේ. හැබැයි පේන්නේ නැහැ. මේක ගන්න එපා. ඊළඟට මම දැම්ම තව කුඩයක්. ඒක මේ කේස් එකත් එක්ක එන්නේ. මේ තියෙන කුඩේ මට කේස් එක හොයාගන්න විදියක් නැහැ. ඒකේ මේ මම ඒකේ ෆොටෝ එකක් දානවා. ඒකට ඔයාලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේක පොට් මේ ඒ කියන්නේ මේක හරිම කම්ෆර්ටබල් ඕන දැනක අරගෙන යන්න පුළුවන් ලේසියෙන්ම. මේක හැබැයි මේ ක්වොලිටි නෑ ලොකුවට. නිකන් මේක නිකන් පොඩි නිකන් කඩදාසියක් වගේ. ඒකින්ද ඒක මේ මේක දිගහැරලා පෙන්නන්න. මේ තියෙන ඇතුළ මේක නිකන් අර කැඩෙන්න ඔන්න මෙන්න තියෙනවා වගේ එකක්. ඒ වුණාට තාම කැඩුන්නේ නෑ. මාස දෙකක් විතර මම කියවනේ අරගෙන. හැබැයි ඒක නිකන් අල්ලද්දි එන කිසිම ක්වොලිටියක් නෑ. ඒක නිකන් කඩදාසියක් වගේ තමයි ඇල්ලෙන්නේ. හැබැයි අරගෙන යන්න ලේසි වුණ දැනකට. ඊළඟට ගත්තා මේ චුටි වොලට් එකක්. මේ කියන්නේ එක. මේකේ කලර්ස් තිබ්බ තව. මේක නම් ක්වොලිටි මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන මෙහෙම තියෙනවා. අපහු මේ විදිහට තියෙනවා. මෙතනින් මෙහෙම එකක් තියෙනවා. ආයෙ මෙතනින් ෂිප් එකක් තියෙනවා දෙන්න පුළුවන්. මේකෙත් මෙහෙම තියෙනවා. එකත් ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒකත් ක්වොලිටි. ඊළඟට මගේ අන්තිම අයිටම් එක මේ තියෙන්නේ ඒක ට්‍රයිපොඩ් එකක්. මම ඔයාලට මේකේ සම්පූර්ණ වෙනම වීඩියෝ එකක් දානවා. මොකද මම මේ වෙලාවේ මේක දිග ඇරලා පෙන්වන්න දෙයක් නැහැ.
මේක එන්නේ මේ විදිහට මේ ටැග් එක මේ තියෙන එක බ්‍රෑන්ඩ් නේම් එක මේක මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙච්චරක් මේක තව මෙතනින් මෙහෙම ගලවලා මේව දික් කරන්න පුළුවන් හරිද මේ තියෙන ඔයාලට පේනවා ඇති මෙහෙම කොහමරි මේක හිටපුවම සාමාන්‍යයෙන් අඩි 5ක් විතර දිග මේකේ මෙතෙන්ට සෙට් කරන්න යනවා අර ෆෝන් එක තියන්න ඕන කැල්ල මේක මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ එතකොට අර මේ විදිහට අපිට මේවා ගෙන් මේවා උස්සන්න පුළුවන් අපව මෙතනින් උස්සන්න පුළුවන් මේ විදිහට මෙතනින් කරකවන්න පුළුවන් මේකෙන් මේකට ගිය ගාන වල මතක නැහැ මම මේකේ දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේ ටික තමයි මම දැනගත්තේ මේක මම වීඩියෝ එකක් ඇඩ් කරන්න මේ පුළුවන් වුණා. ඉතින් ඔය අයිටම්ස් ටික තමයි මම ගත්තේ. මම ගිය පාර වීඩියෝස් 3ක් මම හිතන්නේ දැනට අප්ලෝඩ් කරලා තියෙනවා තෙමු එකේ. කොහොම හරි ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බෙත් ඕඩර් එක ආවේ නැහැ ඕඩර් එක ඩිලේ වෙලා. තාම ඩිලිවර් වුන්නේ නැහැ. ඩිලිවර්ඩ් කියලා වෙලා තියෙනවා. ඕඩර් එක ආවේ නැහැ. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඔයාලා දන්නවා වගේ අර කුරියර් කම්පැනිස් තියෙනවනේ දැන් තව එකක් ඇඩ් වෙලා තියෙනවා. මට ඒක නම් මතක නැහැ. කොහොම හරි ගොඩක් වෙලාවට එන්නේ ස්කයිනෙට් එකෙන් නැත්නම් සිපෙක්ස් එකෙන් එන්නේ. එතකොට මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් එහෙනම් මගේ ස්කයිනෙට් එකෙන් එන ඒවා සාමාන්‍යයෙන් වෙලාවටම එනවා. හැබැයි සිපෙක්ස් එකේ ඒවා ටිකක් පරක්කු වෙනවා. එතකොට එහෙම වෙලාවකදී ඔයාලට හිතෙනවා නම් එහෙම ඔයාලට හොඳ දැන් හිතන්නකෝ ඔයාලගේ පළවෙනි ඕඩර් එක ආවේ ස්කයිනෙට් එකෙන් දෙවෙනි එක ආවේ සිපෙක්ස් එකෙන් හැබැයි ස්කයිනෙට් එකෙන් වෙලාවට ආව සිපෙක්ස් එක ගැන ඔයාලා සැටිස් නැත්තම් එහෙම ඔයාලට පුළුවන් කස්ටමර් සපෝට් කියන එකට ගිහිල්ලා අපහු ඔයාලගේ ඕඩර්ස් දාපුවාම ඔයාලගේ එක ස්කයිනෙට් එක හරහා එවන්න කියන්න හැම ඕඩර් එකක්ම. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සයින් කරන්නේ මේ ස්කයිනෙට් එකට. හරිද? එතකොට මමත් එහෙම කරගත්තා. මොකද මගේ ස්කයිනෙට් එක තමයි ඉක්මනටම මගේ ඕඩර්ස් ගෙනත් දුන්නේ. ඉතින් ආපහු මම එයාලගේ කස්ටමර් සපෝට් එකට ගිහිල්ලා කිව්වා මෙහෙම ආයෙ මගේ ඕඩර්ස් එවත්ති ස්කයිනෙට් එක හරහා විතරක් එවන්න කියලා. එතකොට දැන් මගේ දිගටම එන ඕඩර්ස් හැම එකක්ම ඒගොල්ලෝ ස්කයිනෙට් එකෙන් තමයි එවන්නේ. ඉතින් ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම වෙන කුරියර් සර්විස් එකක් ගැන ඔයාලට පුළුවන් ඔයාලා කැමති එක එයාලට රික්වෙස්ට් කරන්න. එතකොට එයාලා ඒකත් එක්ක තමයි එවන්නේ. එතකොට මම අර කලින් කියලා තිබ්බා ස්කයිනෙට් එකේ හෑන්ඩ් ඕවර් කරන්නේ ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස්. එතකොට සිපෙක්ස් එකේ බොඩා නැත්තම් කෝමියෝ කියන එකට කියලා. හැබැයි මට මේ ළඟදි වෙච්ච දෙයක් මම කියන්න. මගේ ඕඩර් එක කොහමරි ස්කයිනෙට් එකෙන් ආවා. ස්කයිනෙට් එකෙන් ඇවිල්ලා ඒගොල්ලෝ එතකොට හෑන්ඩ් ඕවර් කරන ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් එකටනේ. එතකොට මගේ අප්ඩේට් වෙලා තිබ්බ arrived hub කියලා අප්ඩේට් වෙලා තිබ්බ. සාමාන්‍යයෙන් arrived hub කියලා වැටෙන්නේ අපේ ළඟම තියෙන බ්‍රාන්ච් එකට ඒගොල්ලෝ අපේ පැකේජ් එක දුන්නාට පස්සේනේ. එතකොට මම හෙවුනාට ඒගොල්ලෝ කන්ටැක්ට් කරගත්තට එයාලට එහෙම පැකේජ් එකක් ආවේ නැහැ කියලා කිව්වා. හැබැයි ඊට දවස් දෙකකට පස්සේ මට ස්කයිනෙට් එකෙන් මගේ පැකේජ් එක ගෙනත් දුන්නා. එතකොට සමහර වෙලාවට ස්කයිනෙට් එකේ අය මම ඩිරෙක්ට් ගෙනත් දෙන වෙලාවලුත් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් වලට හෑන්ඩ් ඕවර් කර ඉන්නේ මේ ඩිරෙක්ට් අපිට ගෙනත් දෙන වෙලාවලුත් තියෙනවා. එතකොට අපි අර අනිත් අයව කන්ටැක්ට් කරගත්ත වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕඩර්ස් හම්බෙලා නැහැ එතකොට. ඒ වගේම තමයි තව කට්ටිය අහලා තිබ්බා මේ අපි රිෆන්ඩ් එකක් දැම්මට පස්සේ අපේ account details ඒකේ save කරලා තිබ්බේ නැතත් අපිට රිෆන්ඩ් එක හම්බෙනවද කියලා. සාමාන්‍යයෙන් මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කිව්වා හැම account details save කරලා තියන්න එපා කියලා. හැබැයි අපි save කරලා තිබ්බේ නැතත් අපි රිෆන්ඩ් එකක් apply කරලා ඒගොල්ලෝ approve කරොත් එහෙම රිෆන්ඩ් එක අපේ ඒ කාඩ් එක අපි සල්ලි ගෙවුව කාඩ් එකට මේ ඒගොල්ලෝ රිෆන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් මම කමර්ෂල් බැංක් එකෙන් තමයි කරන්නේ. එතකොට කමර්ෂල් එකේ නම් මට දවස් දෙක තුනක් දැන් ඒගොල්ලෝ අප්‍රූව් කරලා එවුවොත් එහෙම දවස් දෙක තුනක් ඇද්දි රිෆන්ඩ් එක වැටලා තියෙනවා. ඔයාලට එහෙම රිෆන්ඩ් එකක් හම්බුනේ නැත්නම් ඒගොල්ලෝගේ කස්ටමර් සපෝට් එකට ගිහිල්ලා මෙහෙ කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ප්‍රූෆ් තියෙනවා නම් ඒව යට එවලා ඒකට මොකක් කර ඇක්ෂන් එකක් ගන්නවා. තව කට්ටිය දාලා තිබ්බ ඕඩර් එක ඩිලිවර් වුන්නේ නැහැ. මගේ ලාස්ට් ඩේට් එකත් පව වෙලා තියෙන කියලා. ලාස්ට් ඩේට් එක පව වුණොත් එimhe ඒගොල්ලෝ රිෆන්ඩ් කරනවා කියලා දාලා තියෙනවා ඩොලර් එකක්. ඒ කියන්නේ රුපියල් 300ක් විතර. ඒක මං ඒගොල්ලෝ දාලා තියෙන්නේ නම් ඒක ඔටෝ වෙනවා කියලා. හැබැයි වලට ඒක ආව නැත්නම් එහෙම ඕගොල්ලෝ කස්ටමර් සපෝට් එකට ගිහලා ඕනම දෙයකදී කස්ටමර් සපෝට් එකට ගිහලා ඔයාලට පුළුවන් එයාලකින් උපදෙස් අරගන්න. හරිද? එතකොට
මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා කස්ටමර් සපෝට් එකට ගිය ගමන් ඒගොල්ලන්ගෙන් ඔටෝ මැසේජ් එකක් එනවා. ඔයාලට ඕන නම් ලයිව් ඒජන්ට් කෙනෙක් එක්ක chat කරන්න ඔයාලට පුළුවන් එක රික්වෙස්ට් කරන්න. හරිද? එතකොට ඔයාලට එහෙම ඔයාලගේ ප්‍රශ්නේ යාලට කියලා ඒක විසඳ ගන්න පුළුවන්. මම දැන් ඔයාලට එක ට්‍රික් එකක් කියන්නම්. ට්‍රික් එකක් නෙමෙයි අතන මේක ප්‍රොමෝෂන් එකක්. අපි දැන් කොහොමත් රුපියල් 2900 ගණක් වෙනකන් දාන්න ඕනේ මිනිමම් එයාලගේ තියෙන රුපියල් 2900 ගණක් මම මතක විදියට. එතකොට දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි ඇඳුමක් දාන්න කියලා ඒක රුපියල් 3000යි ඒකේ ගහලා තියෙන මෙන්ෂන් කරලා තියෙන ප්‍රයිස් එක. හරිද? ඔයාලා ගිහින් බලන්න ඔයාලගේ ප්‍රොමෝෂන්ස් කියන කැලේට ගිහිල්ලා සමහර වෙලාවට ඒගොල්ලෝ ඩිස්කවුන්ට් ඔයාලට ප්‍රොමෝෂන් එකක් විදිහට දීලා තියෙනවා. එතකොට ඒ ඩිස්කවුන්ට් එක ඔයාලගේ අයිටම් එකට ඇඩ් වුනහම සමහර වෙලාවට 6000 ගණන් වල තියෙන ඒවා 2000 ගණන් වලට ගන්න පුළුවන්. ඒ විදිහට එක එක ඩිස්කවුන්ට් තියෙනවා. හරියට සමහර වෙලාවට 70%ක් හම්බ වෙනවා සමහර වෙලාවට 50 ගණක් 40 ගණක් ඒ විදිහට හම්බ වෙනවා. ඒකට කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි අයිටම් එකක් අපි සාමාන්‍යයෙන් අයිටම් එකක් ගන්න කලින් ඒක කාට් එකට දාගෙන එහෙම අපි මොකක් හරි දෙයක් දැක්කම කාට් එකට දානවනේ. එතකොට දැන් ඔයාලා හිතන්න මොන හරි අයිටම් එකක් ගන්නවා නම් එහෙම ඔයාලා ඒක එකටම කාට් එකට දාන්න. හරිද? කාට් එකට දැම්මට පස්සේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් තෙමු එකේ U කියලා තැනක් තියෙනවා. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. U කියන එකට ගියාම ඒකේ තියෙන messages කියලා. messages වලට ගියාම තියෙන promotions කියලා. ඒ promotions කියන එකට ගියාම ඒකේ තියෙන එක එක promotions මේ extra discount තියෙනවා. එතකොට credit back තියෙනවා. ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඔයාලා ගිහින් බලන්න. එතකොට credit back කියලා කියන්නේ ඔයාලා order එකක් place කරාට පස්සේ ඒකෙන් 100ට ගාණක් ආපහු ඔයාලගේ තෙමු එකට ක්‍රෙඩිට් එකක් විදිහට එනවා. මම හිතන්නේ ඒකෙන් ආපහු පර්චේස් කරන්න පුළුවන් ඇති. මම ඒක ගැන අප්ඩේට් නැහැ. මොකද මම ක්‍රෙඩිට් බෑක් කියන ඒ ප්‍රොමෝෂන් එක අරගෙන නැහැ තාම. ඊළඟට ෆ්‍රී ගිෆ්ට්ස් තියෙනවා ඔයාලා දැකලා ඇති. තෙමු එකේ ෆ්‍රී ගිෆ්ට්ස් ගැන කිව්වොත් එහෙම ඒකේ එක වර්ගයක් තියෙනවා. අපිට ගිෆ්ට්ස් තුනක් නෑ. දෙකක් හරි තුනක් හරි කොහොම හරි නෑ දෙකයි. දෙකක් සිලෙක්ට් කරගන්න ඕන. සිලෙක්ට් කරගත්තට පස්සේ අපි ඊට අමතරව 7000ක බඩු පර්චේස් කරන්න ඕන. එතකොට තමයි ෆ්‍රී ගිෆ්ට් එක හම්බෙන්නේ. හැබැයි මම එහෙම කරලා නැහැ. ඒක ඇත්තටම ඒ ගිෆ්ට් එක එනවද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි ඒක තමයි යාළුවගේ රූල් එක. ඒ කියන්නේ අපි ගිෆ්ට් දෙකක් ඒගොල්ලෝ අපිට සිලෙක්ට් කරගන්න දෙනවා කාට් එකේ තියෙන ඒවලින්. මේ ආපහු අපි 7000ක බඩු ගන්න ඕන. හැබැයි එතකොට කීයකද කූපන් එකකුත් අපිට හම්බ වෙනවා කියලා තියෙනවා. ඒක ගැන මම ඇත්තටම අප්ඩේට් නැහැ. කොහොම හරි අපි එක ගන්න නම් 7000ක බඩු පර්චේස් කරන්න ඕන. ඊළඟට තව ෆ්‍රී ගිෆ්ට්ස් වර්ගයක් තියෙනවා. එතකොට මේ ඒකේ තුනක්ද කොහෙද හම්බ වෙනවා. හැබැයි අපිට කියනවා අපි ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරන්න ඕනේ කියලා. මේක ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරාට හම්බෙලා නැහැ කාටවත් මම දන්න තරමින්. කවුරු හරි ඒක ඉන්වයිට් කරලා හම්බෙච්ච කෙනෙක් ඉන්නවා නම් එහෙම කමෙන්ට් එකක් දාන්න බලගෙනට වැදගත් වෙයි. ඊළඟට මං කිව්වනේ අර එක එක ඩිස්කවුන්ට් වර්ග දෙනවා කියලා. එතකොට ඔයාලගේ කාට් එකේ තියෙන අයිටම්ස් තමයි ඩිස්කවුන්ට් කාට් එකේ තියෙන අයිටම්ස් වලට තමයි ඩිස්කවුන්ට් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ ගිහිල්ලා එක්ස්ට්‍රා ඩිස්කවුන්ට් කියලා මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න පුළුවන් වුණා. එතකොට හිතන්න ඒ ප්‍රොමෝෂන් එක තමයි එක්ස්ට්‍රා ඩිස්කවුන්ට් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම අපිට අපේ කාට් එකේ තියෙන අයිටම්ස් වලින් අපිට එනවා සිලෙක්ට් කරගන්න එක. හරිද? දැන් ඔය මොකද ඇඳුමක් දාලා තිබ්බ රුපියල් 6000 ගණක් කියලා සමහර වෙලාවට ඒකට 178ක් වගේ ඩිස්කවුන්ට් එකක් හම්බුනොත් එහෙම රුපියල් 2000 ගණක් වගේ ගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපිට සජෙස්ට් කරන්නේ අපේ කාට් එකේ තියෙන අයිටම්ස්ම තමයි. ඒ හින්දා ඔයාලා මොකක් හරි එකක් ගන්න හිතන් ඉන්නවනම් ඒ කාට් එකට දාන්න. එතකොට අර ඩිස්කවුන්ට් ඇද්දී ඒක ඔයාලගේ කාට් එකේ තියෙන අයිටම්ස් වලට තමයි ඒගොල්ලෝ සජෙස්ට් කරන එක. හරිද? ඉතින් මේ අනිවාර්යෙන්ම ප්‍රොමෝෂන්ස් ගැන ගහලා බලන්න. මොකද අපරාධ රුපියල් නැත්නම් 2000කට විතර ගන්න ඕනේව රුපියල් 6000ක් විතර වෙනවා. ඒ වගේ හෙන්න ගාණක් අඩු කරගන්න පුළුවන්. මම කලින් ඒක ගැන අප්ඩේට් කරලා තිබුණා. මාත් මේ ළඟදී තමයි ඒක දැනගත්තේ. මම උදාහරණයක් කියන්නම්. මොකද මගේ මේ ෆ්‍රොක් එක මම ඔයාලට කලින් පෙන්නුවේ ඒකට මට මතක විදිහට රුපියල් 4000 ගණක් තමයි ඒකේ මෙන්ෂන් කරලා තිබ්බේ. හැබැයි ඩිස්කවුන්ට් එක ඇඩ් වුණාට පස්සේ රුපියල් 1200 ගණක් වගේ තමයි වුනේ. 178ක්ද කොහෙද ඩිස්කවුන්ට් හම්බුණා මේකට. හරිද? ඉතින් ඔච්චර තමයි මට මේ වීඩියෝ එකේ කියන්න තියෙන්නේ. ඉතින් ගිය පාර මගේ කලින් වීඩියෝස් බලුවා නැත්නම් ඒ ටිකත් බලන්න. ඉතින් ඔයාලා මොකක් ප්‍රශ්නයක් තිබ්බොත් මම ඒකේ හරි ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඇති අනිවාර්යෙන්. ඔයාලට මේ මං කිව්ව දේවල් ගැන මොන හරි
ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට අයිටම් එක ලින්ක් එකක් ඕන නම් මේ මට කමෙන්ට් එකක් දාන්න මම ඒක ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් එහෙම ලයික් එකක් දාලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් එහෙම අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. බයි බයි.